හරි එතකොට අපි දැන් ගිය දැන් මාස කිහිපයකට කලින් මම ඔයාලට වීඩියෝ එකක් දැම්ම අන්තිමට මේ මං කියන YouTube එකේ ඉන්න අය හරිද Zoom එකේ ඉන්න අය බය වෙන්න එපා එයාලට දැම්මා වීඩියෝ එකක් කොහොමද MCQ වලට හරියට මීඩියා MCQ පේපර් එකට කොහොමද හරියටම අපි ලකුණු ගන්න කියලා. ඒ කියන්නේ අපි ප්‍රශ්න දැක්කම කොහොමද ඒකට උත්තරේ අපි තාර්කිකව ගොඩනගන්නේ කියලා. ඒතකොට මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේක Zoom එකකින් ඉන්න අයට අදාළ නැහැ හොඳේ. මම පොඩ්ඩක් බෑක් වෙලා ඔයාලට පෙන්නන්නම්. YouTube එකට ගිහිල්ලා ඔයාලා සර්ච් කරන්න මෙන්න මේ මීඩියා යුනික් කියන එක සර්ච් කරන්න. එතකොට මෙන්න මේක එනවනේ. මේකේ මෙන්න මේ වීඩියෝ එක බලන්න. හරිද? කොච්චර පාට ඔන්න ඔය වීඩියෝ එක බලන්න. ඕකේ මම ඔයාලට කියලා දෙනවා කොහොමද MCQ වලට හරියටම උත්තර ලියන්න කියලා. හරිද? හරි. සෝරි උත්තර ලියන්නේ නෙමෙයි උත්තර ලකුණු ගන්න කොහොමද කියලා දෙනවා. හරිද? හරි. අපි දැන් බලමු එදා මම නමත් අවුවේ මට මතක විදියට මං අන්තිම නතර කරේ මෙන්න මේකෙන්. හරිද? මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නේ තමයි නතර කරේ. ඒ නිසා අද අපි යමු තුන්වෙනි එකට යන්. හරිද? හරි. තුන්වෙනි ප්‍රශ්න අහන්නේ තිර පිටපත් රචකයෙකු තම අත්දැකීම් ඇසුරෙන් සිදු කරන නිර්මාණයකදී දක්න ලැබෙන සංනිවේදන වර්ගය කුමක්ද? හරිද? හරි. මෙතන අහන්නේ තිර පිටපත් රචකයෙකු. හොඳේ. මෙන්න මේක. තිර පිටපත් රචකයෙකු. හරිද? තම අත්දැකීම් ඇසුරෙන් සිදු කරන නිර්මාණයකදී හරිද? දක්න ලැබෙන සංවේදන වර්ගය අහන්නේ. හොඳද? එතකොට අපි මෙතනදී ගත්තොත් මම හිතනවා දැන් ඇහෙනවා ඇති කියලා කට්ටියට. හරිද? හරි. දැන් ඇහෙනවනේ. හරි. එතකොට තිර පිටපත් රචකයෙකු තම අධ්‍යයන විසින් සිදු කරන නිර්මාණයකදී දක්න ලැබෙන සංවේදන වර්ගය අහන්නේ. හොඳද? හරි. එතකොට මෙතනදී ගත්තොත් මෙහෙමයි. සාමාන්‍යයෙන් තිර පිටපත් රචකයෙකු. ඒ කියන්නේ තිරය අපි කියන්නේ මොකද අපි කියන්නේ ෆිල්ම් එකක්. හරිද? ෆිල්ම් එකක් හදන්න කලින් ඒ ෆිල්ම් එක රචනා කරන එක්කෙනා. හරිද? ඒ කියන්නේ පිටපත ලියන එක්කෙනා. හරිද? පිටපත ලියන කෙනා ගැන තමයි මේ අහන්නේ. හොඳද? එතකොට පිටපත ලියන කෙනා ගැන කතා කරාම පිටපත ලියන කෙනා කොහොම කෙනෙක් වෙන්නේ නැද්ද? ඒ පිටපත ලියන කෙනා ඒක කොහොමද කරන්නේ? පිටපත බොහෝ දුරට කරන්නේ එයා සංගණනයද කරන්නේ. ඒ කියන්නේ තනියම නේද කරන්නේ. ඒ කියන්නේ එයා දැන් මම ඔයාලා මේ උදාහරණයක් විදිහට කියනවා ඔයා මේක කෙටි කතාවක් ලියනවා කියන්නකෝ. හරිද? හරිද? හරි. කෙටි කතාවක් ඔයා ලියනවා කියන්නකෝ. වැඩි ඕනේ නැහැ. හරිද? කෙටි කතාවක් ලියන කෙනා හරිද? මේ කෙටි කතාව ලියන්නේ කොහොමද? එයා තමන් කොහෙන් හරි ලැබපු අත්දැකීමක්. හරිද? තමන් යම්කිසි ස්ථානකින් ලැබපු අත්දැකීමක් නෙමෙයි දෙයක් කෙටි කතාවක් බවට පත් කරන්නේ. හරිද? ඒතකොට මේ කෙටි කතාවක් බවට පත් කරද්දී එයා කරන්නේ මොකක්ද? තමන්ගේ හරිද? තමන්ගේ මනසත් එක්ක තමයි එයාලා සංනිවේදනය කරන්නේ. හරිද? මනස සමග සංනිවේදනය කළා තමයි එයාලා සංනිවේදනය කළා තමයි මොකක් කරන්නේද? මේ කෙටි කතාව ලියන්නේ. හොඳද? ඒ කියන්නේ සරලව කිව්වොත් කෙටි කතාව ලියන කෙනා කරන්නේ මොන සංනිවේදනයක්ද? මේ කෙටි කතාව ලියන කෙනා කරන්නේ අන්තර් වර්ධී සංනිවේදනය. ඒ කියන්නේ එයා එයාත් එක්කම සංනිවේදනය කළා. ඒ කියන්නේ එයා කොහෙන් හරි ලැබපු අත්දැකීමේ හැමදේම එයා මතක් කරගෙන හොඳද? එයා විසින් මේ ලැබපු අත්දැකීම් මතක් කරගෙන තමන් විසින් මේ කොටස මෙතනට ගැලපේද මේ කොටස මෙතනට ගැලපේද කියලා හිත තමයි එයා සංනිවේදනය කරන්නේ. හොඳද? එතකොට එතන සිද්ධ වෙන්නේ තනිකර අන්තර්වර්ති සංනිවේදනය. හොඳද? අන්තර් පුද්ගල සංනිවේදනයක් වෙනවද? අපි බලමු උත්තර ටික දීලා තියෙන ප්‍රශ්නේ මෙන්න මේකනේ. හොඳද? හරි. මේ ප්‍රශ්න උත්තර ටික බලන්න පළවෙනි එක දෙනවා නිර්මාණාත්මක සංනිවේදනයක්. ඔව් නිර්මාණාත්මක සංනිවේදනයක් මම කරනවා. හරිද?
මම ඔයාලට කියලා තියෙනවා ලකුණු දෙන ක්‍රමයක් දැන් මේ ක්ලාස් එකකින් ඉන්න අය නම් දන්නවා. නමුත් මේක YouTube අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙන නිසා මම නිකමන මෙතන ලකුණු දෙන්න. හරිද? හරි. නිර්මාණාත්මක sannivedanayak කරනවා. ඔව්. මම කියන්නේ නිර්මාණාත්මක sannivedanayak කරන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. නිර්මාණාත්මක sannivedanayak කරනවා. නමුත් මට හිතෙනවා ඒක 70%ක් විතර කියලා. මොකද හැම වෙලෙම නිර්මාණාත්මක sannivedanayak වෙන්න බෑ. සිලබස් එක ගත්තොත් sannivedana වර්ග අතරත් නිර්මාණාත්මක sannivedana තිබ්බත් නමුත් නිර්මාණාත්මක sannivedanayakම නෙමෙයි මෙතන වෙන්නේ. හරිද? ඒකට හේතුව තමයි හැම කෙනෙක්ම sannivedana කියන්නේ නිර්මාණාත්මකව. හරිද? බොරුවක් කියන කෙනෙක් හරිද? තේරුණාද? බොරුවක් කියද්දී එයාත් මොකද කරන්නේ? එයාත් කරන්නේ නිර්මාණාත්මක sannivedanayak. තේරුණාද? ඒතර බොරුවක් කියන කෙනා එයාත් කරන්නේ නිර්මාණාත්මක sannivedanayak. හරිද? තේරුණාද? එතකොට ඒ නිසා අපිට කීරවත් කියන්න බෑ හැම වෙලේම නිර්මාණාත්මක sannivedanayak මෙතන තියෙනවා කියන්නේ. හොඳද? හරි. නමුත් දෙවෙනි එක බලමු අන්තර්පුද්ගල. හරිද? අන්තර්පුද්ගල sannivedanayak කියන්නේ මොකක්ද? මේ අන්තර්පුද්ගල sannivedanayak කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු. හරිද? අන්තර්පුද්ගල. හරිද? පුද්ගලයන් දෙදෙනෙක් වෙන්න පුළුවන් කිහිප දෙනෙක් වෙන්න පුළුවන්. හරිද? මෙන්න මේව කිහිප දෙනෙකු එක්ක තමයි මේ අන්තර්පුද්ගල sannivedanayak අපි සිදු කරන්නේ. හරිද? එතකොට නිර්මාණයක් කරන කෙනෙක් කවදාවත් අන්තර්පුද්ගල sannivedanayaකට යන්නේ නැහැ. හරිද? ලිඛිත sannivedanayak කිව්වොත් මොකද වෙන්නේ? මේක sannivedana වර්ගයක්ද? කීරවල් ලිඛිතව තිර පිටපතක් එයා වාචිකවත් ඉදිරිපත් කරන්න පුළුවන් නේ තිර පිටපතක්. ඒක ලිඛිත විතරක් වෙන්නේ නැහැ. ඊළඟට විධිමත් මේවා කීරවත් අවිධිමත් sannivedanayak බවට පත් වෙන්නේ නැහැ. හොඳද? මේ පස්වෙනි එක තියෙනවා අන්තර්වර්තී කියලා. හරිද? මේ තියෙන්නේ. එතකොට අන්තර්වර්තී sannivedanayak තමයි හැම වෙලේම තිර පිටපතක් එහෙම නැත්නම් කෙටි කතාවක් එහෙම නැත්නම් අපි තාර්කික මොන හරි දෙයක් කරනවා නම් ඒ හැමදේමයි තියෙන්නේ අන්තර්වර්තී පුද්ගල. හරිද? ඒ කියන්නේ තමන් එක්කම කරලා තමයි මේ හිතලා බලලා තමයි මේ වැඩේ කරන්නේ. හරිද? උදාහරණයක් විදිහට එක්සෑම් එකකට ප්‍රශ්නයක් ලියද්දී හරිද? විභාගයකට ප්‍රශ්නයක් ලියද්දී ඒක කීරවත් තව යාළුවෙක්ගෙන් අහලාද ලියන්නේ නැහැ. තමන්ගේ මනසත් එක්ක තර්ක කරලා තමයි මේ උත්තරේ ලියන්නේ. ඒ වගේ තමයි මෙතන වෙන්නේ. හොඳද? ඒතර මේකේ මට හිතෙනවා මේ උත්තරේ අන්තර්වර්තී පුද්ගල sannivedanayak 90ක් විතර හරියනවා කියලා. හරිද? එතකොට මේකට උත්තර විදිහට අපි දාන්න වෙන්නේ මෙන්න මේ අන්තර්වර්තී පුද්ගල sannivedanayak කියන එක. හරිද? හරි. අපි යන් හතරවෙනි ප්‍රශ්නෙට. zoom record දාලා තියෙනවා ඔයාලගේ වෙබ්සයිට් එකට. හරිද? ඒතර වෙබ්සයිට් එකෙන් ඒවා ගන්න පුළුවන්. හරි. අපි යන් හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ sannivedana හා සිදුවන වටපිටාව අතර පවත්නා සම්බන්ධතාවය යනුවෙන් හඳුන්වන්නේ. හරිද? sannivedanaye අපි දන්නවා ස්වභාවයෙන් හැටියට කතා කරනවා sannivedanaye අරමුණු සහගතයි කියලා පොතේ තියෙනවා. හරිද? උත්තරේ හරි. හරිද? හරි. සංකේතාත්මකයි. ඒකත් හරි. හරිද? විවිධාකාර වීම මේක සිලබස් එකේ තියෙනවා. සන්දර්භානුගතයි මේකත් තියෙනවා. හරිද? ඒක මාර්ගය හා ද්වි මාර්ගය ඕකක් තියෙනවනේ sannivedanaye ඒක මාර්ගික වෙන්න පුළුවන්. ඒ කියන්නේ සරල ගියොත් ප්‍රතිපෝෂණයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරිද? ඒක මාර්ගය අපිට ගන්න පුළුවන්. ගුවන්විදුලියේ නිවේදකයා මෙතන ඉන්නවා. එයා මොකද කරන්නේ? තමන්ගේ ග්‍රාහකයට නැත්නම් ශ්‍රාවකයන්ට තොරතුරක් දෙනවා. හැබැයි ද්විමාර්ගික අපි හිතමු ෆෝන්. ඒ කියන්නේ මොකක්ද කියන්නේ? ෆෝන් අපි කියන්නේ කෝල් එකක් ගත්තම යාළුවෙට කෝල් එකක් ගත්තම යාළුවා ඔහේ අහන් ඉන්නවද නැහැ. ඒ දෙන්න මෙහෙම අදහස් හොමාරු කරගන්නවා. ආයෙ මෙයා මෙහෙම මෙහෙට යවනවා ආයෙ මෙහෙට යවනවා ඔහොම. හොඳද? හරි. මෙතන දැන් අපේ ප්‍රශ්නේ අහන්නේ මේක නෙමෙයිනේ. ප්‍රශ්නේ අහන්නේ sannivedanaye හා සිදුවන වටපිටාව අතර පවත්නා සම්බන්ධතාවයට කියන වචනේ තමයි මේ ඇත්තටම අහන්නේ. හොඳද? මෙන්න මේ මෙතන තියෙන්නේ මෙන්න මේ ටික මම දැන් මේ highlight කරන මේ කොටු කරන්නේ ඔන්න ඔය ටික. හරිද?
අතර පවත්න සම්බන්ධතාවය. ඔන්න ඕකට කියන තනි නම තමයි මෙයාලා අහන්නේ. හොඳද? එතකොට ඇත්තටම අපි කිව්වොත් සංනිවේදනය සිදුවන වටපිටාවට අපි කියන්නේ සරලව කිව්වොත් සංනිවේදනයේ සන්දර්භානුගත වීම කියලා. හරිද? සංනිවේදනයේ සන්දර්භය කියන්නේ සංනිවේදනයේ සිදුවෙන වටපිටාව. හොඳද? උදාහරණයක් මම කියන්නම් ඒකට. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් හිතන්න ඔයාලා මල ගෙදරක මල ගෙදරක කරන සංනිවේදනයයි උත්සව ගෙදරක කරන සංනිවේදනයයි එක සමානද? මෙන්න මේ දෙක අතර. මල ගෙදරක මෙතන ලයන්න වැරදි ඈ. මල ගෙදරක සහ උත්සව ගෙදරක කරන සංනිවේදනය සමානද? මල ගෙදරක මොකද්ද කරන්නේ? hina වෙනවා. එහෙම hina වෙනවද? නෑ මල ගෙදරක මොකද කරන්නේ? දුක් වෙනවා, අඬනවා නේද? බොහොම තැම්පත්. හයියෙන් ඔය කතා කරත් හයි සද්දයක්වත් හයියෙන් නගන්නේ නැහැ. නමුත් උත්සව ගෙදරක අඬනවද? hina වෙනවා, නටනවා නේද? හයියෙන් කෑ ගහනවා, අත්පුඩි ගහනවා. ඒ ඔක්කොම වෙනවා මේ උත්සව ගෙදරක. හොඳද? එතකොට බලන්න සන්දර්භය කියන්නේ සංනිවේදනයේ සිදුවන පරිසරය. ඒ කියන්නේ සංනිවේදනය ඇත්තටම ඒ සිදුවන පරිසරයත් එක්ක සංනිවේදනය වෙනස් වෙනවා. හොඳද? සංනිවේදනයේ ස්වරූපය වෙනස් වෙනවා. තේරුණාද? ඒක තමයි මේ ප්‍රශ්නේ මෙයාලා මෙච්චර මේ කියන්නේ. හරිද? සංනිවේදනය හා ඒ සිදුවන වටපිටාව අතර පවතින සම්බන්ධතාවය. තේරෙනවද? දැන් බලන්න මේ සම්බන්ධතාවය වල පේනව නේද? මල ගෙදරක කොහොම සම්බන්ධතාවයක් තියෙන්නේ? මල ගෙදරක ඇත්තටම කිව්වොත් තියෙන සාමාන්‍යයෙන් එච්චර අර කියන්නේ දුක්බර අවස්ථාවක් තමයි මල ගෙදර කියන්නේ. ඒතකොට එතන සිද්ධ වෙන්නේ ඒ වගේ දෙයක්. හැබැයි උත්සව ගෙදරක අරකට හාත්පස වෙනත්. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට මෙහෙම වගුවක ගන්නම්කෝ. ඔන්න මේ තියෙන්නේ මේ පැත්තේ මම දාන්නේ මල ගෙදරක වෙන දේ. හරිද? මේ පැත්තේ මම දාන්නේ උත්සව ගෙදර වෙන දේ. හරිද? සන්දර්භය මේ බලන්න සන්දර්භය තමයි මේක. මේකේ සන්දර්භය මල ගෙදර. මේකේ සන්දර්භය තමයි උත්සව ගෙදර. හරිද? වටපිටාවනේ සන්දර්භය කියන්නේ. හොඳයි. හරි. මල ගෙදරක ඔයාලා මොකද කරන්නේ? අඬනවා. අඬනවට විරුද්ධ දේ මොකක්ද උත්සව ගෙදරක ඔයාලා කරන්නේ? උත්සව ගෙදරක ඔයාලා කරන්නේ hina වෙනවා. තේරුණාද? හරිද? ඊළඟට මල ගෙදර මොකද කරන්නේ? හැසිරීම බොහොම තැම්පත්. ඒ කියන්නේ හයියෙන් කෑකෝ ගහන්නේ බොහොම ඇවිදීමනොත් තැම්පත්නේ. අරහේ තැම්පත් බවක් නැහැ. ඉතින් නේද නටනවා, බොනවා. හරිද? තැම්පත් බවක් නැහැ. තේරුණා නේද? එතකොට මේ සන්දර්භයකින් දෙ තේරෙනවද? මේ සංනිවේදනයේ සිදුවෙන්න සන්දර්භය කියන දේ ඇත්තටම වැදගත් වෙනවා. හරිද? අපි හරි හැටි සන්දර්භය හරිද? සන්දර්භය තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? සංනිවේදනය හරියට සිදු වෙන්නේ නැහැ. හරිද? මේ සන්දර්භය හරියට තේරුම් ගත්තේ නැත්නම් අපේ සංනිවේදනය හරියට අපිට සිද්ධ කරගන්න බැරි වෙනවා. තේරුණාද? ඒ නිසා සංනිවේදනයේදී සන්දර්භය කියන දේ වැදගත් වෙනවා කියලා වලට තේරෙනව නේද? හරි. එතකොට හතරවෙනි එක උත්තරේ 4. හරිද? හරි. අපි යන් පස්වෙනි ප්‍රශ්නෙට. මම මේ ටික මකන්නම් හරිද? නැත්නම් ඔක්කොම තියද්දි පේන්නේ නැහනේ. රෙකෝඩ් දානවද කියලා අහලා තියෙනවා. රෙකෝඩ් එක මම YouTube එකේ තමයි මේක දාන්නේ සහ වෙබ්සයිට් එක ඔයාලගේ මේ කියන්නේ මොනවද? ඔයාලගේ යූසර් මම හිතනවා ඔයාලගේ සල්ලි ගෙවපු ඒ සිස්ටම් එකට එහෙම දාලා ඇත්තේ. ඒක කාගේ හරි එහෙම වැටලා නැත්නම් ඒ මොන හරි ඩීටේල්ස් අවුලක් තියෙනවා නම් මට කියන්න සහ මේ රෙකෝඩ් ඒ ඔයාලගේ පේඩ් account වලට පෙන්වන්න නැත්නම් කියන්න. හොඳේ. සාමාන්‍යයෙන් පෙන්වන්න ඕනේ සිස්ටම් එක හදලා තියෙන්නේ එහෙමයි. මොකක් හරි කරලා දුන්නම මට මැසේජ් එකක් දාන්න. හරිද? හරි අපි යම් පස්වෙනි එකට. මෙන්න මේකට දැන් අපි කතා කරන්නේ ඕනෝක. හරිද? දුරකථන හා ටෙලිග්‍රාෆ් තාක්ෂණය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූයේ කුමක්ද කියලා අහනවා. හොඳද? අපි මේක දුරකථනය සහ ටෙලිග්‍රාෆ් තාක්ෂණය ඇත්තටම කියන්නේ මේ දෙකේම
දිගුවක් විදියට. ඒ කියන්නේ හරියද? දිගුවක් කියන්නේ මේ දෙක මේ ඔය දුරකථන හා ටෙලිග්‍රාෆ් කියන දෙක ඒක හොයාගත්ත නිසා බිහිවිච්ච දෙයක් විදිහට මොකද්ද කියලා අහන්නේ. හරියද? මේ වගේ දෙයකට ඇත්තටම ඔයාලට තියරි දැනුම අවශ්‍යයි. හොඳද? මම මේ ලෑස්තිනේ MCQ ටික කියලා දීලා ඔයාලට දැන් ඇත්තටම මේ වගේ ප්‍රශ්නයක් කලින්වත් ආයෙත් ඕන තරම් අහලා තිනවා. හරියද? මෙන්න මෙහෙම ප්‍රශ්න. ඒතර මේ වගේ පාස් පේපර් කරලා තියෙන කෙනාට මේක තියරි දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම මෙයා දන්නවා මේකට උත්තරේ මොකක්ද කියලා. හරියද? හරි. එතකොට පුවත්පත ගත්තම. පුවත්පත නැහැ. විද්‍යුත් පුවත්පත e-magazines ඒකත් නැහැ. හරියද? e-newspaper. ඒව ඇත්තටම මේ දුරකථන ඒ මොකුත් මේවා අන්තර්ජාලය ඔය තාක්ෂණයේ වෙන පැතිකඩ ඔස්සේ තමයි ඒවා බිහුනේ. හරියද? සංගරාව නැහැ. රූපවාහිනී නැහැ. හොඳද? ගුවන් විදුලි කියන දේ. හොඳද? මොකද දුරකථනයෙන් අපිට මොකද කරන්න පුළුවන් උන ඉස්සර දෙයක් කිව්වොත් ඒ කියන්නේ කෙනෙක් කියන දෙයක් අහන් ඉඳලා ඒකට උත්තරයක් දෙන්න. හරියද? ටෙලිග්‍රාෆ් වලිමුත් එහෙමනේ. ඒතකොට මේ දෙකම එකතු වෙලා හැදුනා පොදු මාධ්‍යයක් ඉදිරියට මොකද්ද? ගුවන් විදුලිය කියන එක. තේරුණාද? මේක දැන් මම මෙහෙම උත්තරේ ඔයාලට මෙතන ලකුණු කරන්නම්. හරියද? ගුවන් විදුලිය කියලා මම ඔයාලට මෙතන ලකුණු කරනවා. ඔහොම. හරියද? නමුත් තියරි වලදී මම දැන් මේක පාඩම තාම ඒ පාඩම කරලා නැහැ නේද? ආයි කරානේ. කරාද? හරි. ඔන්න කරා කියලා කට්ටිය දානවා. හින්දා කරලා ඇති. හරියද? කරලා නොවුනත් මම මේක අනිවාර්යෙන් දැන් ඉස්සරහට කරනවා. හරියද? ඒ නිසා ගුවන් විදුලිය ආරම්භුනේ මෙන්න මේ දුරකථන හා ටෙලිග්‍රාෆ් කියන තාක්ෂණයන්ගේ බලපෑම නිසා තමයි. හොඳද? හරි. ඊළඟ 6 වෙනි එක අන්තර්ක්‍රියාකාරී සංවේදනයක යෙදීම වඩාත් පහසු වන්නේ. හොඳද? අන්තර්ක්‍රියාකාරී සංවේදනය කියන්නේ ඔව් ඒක දාන්න. හරිද? හරි. අන්තර්ක්‍රියාකාරී කියන්නේ අන්තර් කියන්නේ මොකද? අන්තර් කියන්නේ එකිනෙකා. හරිද? අන්තර් කියන්නේ එකිනෙකා අතර. ඒ කියන්නේ ඔන්න ඔහම ඉන්නවා. මෙන්න මේ දෙන්න අතර. හරිද? ක්‍රියාකාරීව කියන්නේ ඇක්ටිව් කියන්නේ ඇත්තටම කිව්වොත් මෙයා මොකක් හරි දෙයක් කිව්වම ඒකට ප්‍රති උත්තරයක් මෙයාත් ආයෙ දෙනවා. ආයෙ මෙයා මොකක් හරි කියනවා. ආයෙ මෙයා ඒකට උත්තරයක් දෙනවා. ඔන්න ක්‍රියාකාරී ඇක්ටිව්. එහෙම සංනිවේදනයක් වෙන්නේ මොන සංනිවේදන අවස්ථාවේදීද කියලා අහනවා. වඩාත් පහසු වන්නේ. හොඳද? වඩාත් පහසු වන්නේ. තේරුණාද? මම මේකට ලකුණු දෙන ක්‍රමය ඔයාලට පොඩ්ඩක් ඒකට අනුව උත්තරය ගන්න. හරිද? අන්තර් පුද්ගල සංනිවේදනය කියලා පළවෙනි එක තියෙනවා. ඔව් මට අත්‍තරම අන්තර් පුද්ගල සංනිවේදනය කොම දෙන්නෙක් විතරයි සංනිවේදනයේදී ඉන්නේ. හරිද? දෙන්නෙක් හෝ ඒ කියන්නේ ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් විතරයි ඉන්නේ. හරිද? එතකොට මට මෙයාගේ අවධානය ඩිරෙක්ට් ලබා ගන්න පුළුවන්. තේරුණා නේද? ඒ වගේ මෙයාට පුළුවන් මගේ අවධානය ඩිරෙක්ට් ලබා ගන්න. එතකොට අන්තර් ක්‍රියාකාරීත්වය කියන්නේ දෙන්න අතර සංනිවේදනයේ සිදුවන වාර ගණන මේ සංනිවේදනයේදී ඉතා ඉහළ මට්ටමක තියෙනවා නේද? ඉහළ මට්ටමක තියෙනවා. එතකොට ඒ නිසා මම මේකට දෙනවා මට හිතෙනවා මේකට මේ ප්‍රකාශයේ 95ක් විතර හරිය කියලා. හරිද? අපි යන් දෙවෙනි එකට. සමූහ සංනිවේදනය. දෙවෙනි එක සමූහ. සමූහ කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් නෙමෙයි සමූහ සංනිවේදනයේ ඉන්නේ. පුද්ගලයෝ මෙහෙම ගොඩක් ඉන්නවා. තේරුණාද? මෙහෙම විශාල ප්‍රමාණයක් ඉන්න පුද්ගලයෝ. හරිද? ඒතර සංනිවේදන වල මෙයා එක්ක වෙනවා, මෙයා එක්ක වෙනවා, ආයේ මෙයා එක්ක වෙන්න පුළුවන්, මෙයා එක්ක වෙන්න පුළුවන්, මෙයාත් එක්ක වෙන්න පුළුවන්, මෙයා ආයේ මෙන්න මෙහෙ කෙනෙක් එක්ක වෙන්න පුළුවන්, මෙයාත් එක්ක බලන්න. එතකොට මේක අර දන්වලක් වගේ මෙහෙම පුරුක් වගේ මේ සංනිවේදනයේ හරියටම අපිලිවෙල. ඒ කියන්නේ මේකේ මේ නිශ්චිතව මෙහෙම දෙන්නෙක් නැහැනේ. දෙන්නෙක් හෝ සුළු පිරිසක් නැති නිසා මෙහෙම ඩිරෙක්ට් සංනිවේදනය කරන්න බෑ සමූහයක් ඉදදී ගොඩක් ඉදදී. එතකොට මේකේ ඇත්තටම ඇක්ටිව් ගතියක් තියෙන්න පුළුවන්ද? පහසුවෙන් මේක තව කෙනෙක් එක්ක සංනිවේදනය කරගෙන
උත්තරේ ගන්න පුළුවන් හිතුවාට අවශ්‍ය බෑ. මොකද හිතන්න යාළුවෝ ගොඩක් ඉද්දි මේ ඔන්න එක්කෙනෙක් ඉන්නවා. හරිද? මෙයාට තව පිරිස් ගොඩාක් එකපාර තොරතුරු ගොඩක් කියනවා. එතකොට මෙයාට හිතන්නකෝ මේ ඔයා කියලා. ඔයා දැක්කම මෙයාට පුළුවන් වෙනවද ඔයාට විතරක් උත්තර දෙන්න බෑ. මේ වටේ තව පිරිස් ඉන්නවා. එතකොට හැම පිරිසකටම උත්තර දෙදී එයාට එහෙම වටයක් වගේ මේක ගෙනන්නේ. එතකොට මේක අන්තර් පුද්ගල සංවේදනයට සාපේක්ෂව වේගවත් අවස්ථාවක් නෙවෙයි. නිසා මේක මට හිතෙනවා 70ක් විතර තමයි හරියන්නේ. මොකද 0.0ක් කියන්න බෑ කවදාවත්. අන්තර් ක්‍රියාකාරීත්වයක් නැති වෙන්නේ නැහැ සමූහ සංවේදනයේ. ඒක අනිවාර්යයෙන් වෙනවා. හොඳද? හරි. අපි බලමු තුන්වෙනි එක. අතත්ත්‍ය සංවේදනය. අතත්ත්‍ය කියන්නේ ඇත්තටම ෆෝන් එකෙන් හරිද? සමාජ මාධ්‍යයෙන් හරිද? වර්චුවල් ඒ කියන්නේ WhatsApp කෝල් එකකින් එහෙම. හැබැයි මේක හරි. හරි කියන්නකෝ හරි. ඔන්න දෙන්නෙක් ඉන්නේ කියන්නකෝ WhatsApp කෝල් එක දෙන්නෙක් ඉන්නේ. ඔන්න මේ දෙන්න හරි ආතල් එකේ ඔන්න සංවේදනය කරගෙනවා. හැබැයි මොකද වෙන්නේ? අන්තර්ජාලයේ බලපෑමක් වෙන්නේ නැද්ද? අන්තර්ජාලය මෙයාලට අනිවාර්යෙන් බලපෑමක් වෙනවා. ඒ කියන්නේ තාක්ෂණික බාධා ඇති වෙන්නේ නැද්ද මේකේ? අතත්ත්‍ය සංවේදනයේ තාක්ෂණික බාධා ඇති වෙනවා. එතකොට මේක වඩාත් වේගවත්ද මේ සංවේදනය? කියන්නේ පහසුවෙන් කරගන්න පුළුවන්ද? ඇත්තටම පහසුවෙන් බෑ නේද? වහින වෙලාවට නෙට්වර්ක් ඉෂුව වෙනවා. ඔය ගොඩාක් දේවල් වෙනවා. ඒතකොට මේක 80%ක් විතර නේද? 80%ක් 75ක් වගේ හරියනවා. හරිද? බින්දුවක් කියන්න බෑ කියලා. මොකද හරියන්නේ කියන්නේ මේක සාර්ථක වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. අපිත් එහෙමනේ හදිස්සියට තොරතුරක් උවමාරු කරගන්න මේ සංවේදන අතත්ත්‍ය පාවිච්චි කරනවානේ. හරි. ඊළඟට යන්ත්‍ර සහායක අන්තර් පුද්ගල සංවේදනය. ඒ කියන්නේ හරිද? ඒ කියන්නේ දුරකථනකින් වගේ ඔය යන්ත්‍රය මොකක් හරි පාවිච්චි කරලා හරිද? තේරෙනවද? දුරකථනකින් ඒ වගේ දෙයකින් කරන් මොකද වෙන්නේ? තාක්ෂණික බාධා කියන දේ අනිවාර්යයෙන්ම ඇති වෙන්න බැරිද? ඇති වෙන්න පුළුවන්. හරිද? යන්ත්‍ර සහායක සමූහ සංවේදනය. පිරිසක් ඔන්න ගෲප් කෝල් එකක් ගත්තත් මොකද වෙන්නේ? ඒත් අපි කියනවා මොකද්ද මේ බාධා ඇති වෙන්න බැරි තාක්ෂණික බාධා මෙන්න මේ තුනටම හරිද? මේ තුනටම තාක්ෂණික බාධා ඇති වෙනව නේද? තාක්ෂණික බාධා ඇති වෙනවා. හරිද? ඉතින් මේ තාක්ෂණික බාධා ඇති වෙන නිසා අපිට පුළුවන් වේගවත් සංවේදනයක් කරන්න. තාක්ෂණික බාධා එක්ක අපිට බෑ මේ යන්ත්‍ර පාවිච්චි කරලා අපිට මෙන්න මෙතන කිව්ව පහසුක සංවේදනය කරන්න. එතකොට මෙතන බලන්න ලකුණු දුන්න ටිකෙන් මම මේ ටිකට ලකුණු දෙන්නම්කෝ. යන්ත්‍ර සහායක අන්තර්බුද්ධ සංවේදනය මම කියනවා ලකුණු එකට ඒ ඔක්කොම ඉතින් 75ක් වගේ තමයි මට දෙන්න වෙන්නේ. හරිද? තේරුණාද? දැන් බලන්න වැඩිම ප්‍රතිශතයක් කීයද තියෙන උත්තරේ? මම වැඩිම ලකුණු දීලා තියෙන්නේ 95ක් කියන මෙන්න මේකට. හරිද? මේ මම ලකුණු කරන්නේ. බොඳ වෙලා කැඩි කැඩි පේන්නේ කියලා කියනවා. අන්තිම එක කැඩි කැඩිද පේන්නේ ඔයාලට? මෙන්න මේක මේ ඔය 95 නේද මෙතන වැඩිම උත්තරේ තියෙන්නේ. මට හිතෙන විදිහට වැඩිම සම්භාවිතාවයක් තියෙන හරියන්න මෙන්න මේක අන්තර් පුද්ගල සංවේදනය. හරිද? තේරුණාද? එතකොට මේකට උත්තර විදිහට අපිට ගන්න වෙන්නේ මොකක්ද? අන්තර් පුද්ගල සංවේදනයේදී කියන එක තමයි උත්තර විදිහට අපිට ගන්න වෙන්නේ. හොඳද? හරි අපි එක්කන්ට යමු 7 වෙනි එකට. හරිද? පේන්නේ නැද්ද? කැඩි කැඩි පේන්නේ කියලා කියනවා මම අඳිනේවා. සිග්නල් ඉෂුව ඇති. හරිද? මම හිතනවා රෙකෝඩ් එකේ නම් හොඳ රෙකෝඩ් වෙලා ඇති. සමහරක් විට ඒකත් කියන්න බෑ මොකද මේ නෙට්වර්ක් ඉෂුව එකත් එක්ක. හරිද? හරි. එහෙනම් මොකද කරන්නේ? දැන් 6න් නවත්තමුද මේ? හරි මට ටික වෙලාවක් දෙන්නකෝ මං ඔයාලට මේක හදාගෙන ඔයාලට මම ඊළඟ ලෙසන් එක දානවා. හරිද? හරි. එහෙනම් YouTube එකේ ආයත මේකේ දෙවෙනි කොටස මම කියනවා ඊළඟ වීඩියෝ එකෙන් මේකටම පස්සේ වීඩියෝ එකක් අනිවාර්යෙන් දාලා තියෙනවා.
ඒ වීඩියෝ එකට ගිහිල්ලා මේකේ දෙවෙනි කොටස අනිවාර්යෙන් බලන්න. මොකද මෙන්න මේවා ඔයාලට අනිවාර්යෙන් වැදගත් වෙන ඉස්සරහ තියෙන ප්‍රශ්න ටික. හරිද? හරි. එහෙනම් අපි zoom එක අයහුම් වෙන්න YouTube එකට දැන් මේ live එක නවතිනවා. ඔයාලට දෙවෙනි කොටස දෙවෙනි වීඩියෝ එක මේකෙම part 2 එක. හරිද? මේකේ part 2 එක මේ channel එකෙම දාලා තියෙනවා. ඒක හැමෝම බලන්න. හරිද? මොකද මේක විතර බලලා වැඩක් නැහැ. මම MCQ ඔයාලට ගොඩක් කරනවා දැන්. මොකද තව මාස 3ක් වගේනේ තියෙන්නේ. exam එකට මාස 3ක් වගේ තියෙන නිසා වැඩේ ටිකක් අමාරු ඉතින් අල්ලගෙන යන්න වෙනවා. හරිද? ඒ නිසා මේකේ part 2 එක මම YouTube එකට දානවා. ඒක අනිවාර්යෙන් බලන්න. YouTube එකේ search කරන්න ඔයා ගිහිල්ලා මෙන්න මේක. හරිද? media uni හරිද? dot එක අනිවාර්යෙන් තියන්න. හරිද? lk හරිද? මෙන්න මේක තමයි YouTube channel එක. ඔන්න ගිහිල්ලා බලන්න. වීඩියෝස් ඇති. හරිද? මේක දෙවෙනි කොටස. හරි. එහෙනම් zoom එක ළම විනාඩි 5ක් 10ක් කොහොම ඉන්නේ මම මේ වෙන කනෙක්ෂන් එකකට මාරු වෙලා ඔයාලට මම ගෲප් එකේ මැසේජ් එක දානවා. ඒතර කට්ටිය කොහෙවත් යන්න බෑ. හරිද? ඔය හිටපු 102යි වගේ ඉන්නේ. හරි 102ක් වගේ ඉන්නේ. ඔය ටික කොහොම ඉන්න ඕනේ. හොඳයි. ඊළඟ මම බලනවා නැත්තම් ක්ලාස් එක පටන් ගන්න. හරිද? හරි. එහෙනම් හැමෝටම good night. හොඳයි. කොහොම ඉන්නවම zoom එකේ අනිත් අර මේ link එක දානවා. හරිද? හරි.